අපි අද කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් නම් සබ්ජෙක්ට් එකට අදාළව අපි හදන e-commerce web application එකේ 28 වෙනි වීඩියෝ එක ගැන. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කාර්ට් එකට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගද්දී වෙන process එක සහ ඒකේ ප්‍රොඩක්ට් එකක් view වෙන ආකාරය ගැන. එතකොට දැන් අපි මෙතන අපේ කිසිම ප්‍රොඩක්ට් එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් අපි කාර්ට් එකට ඇඩ් කරගන්න නැති හින්දා අපිට එහෙම පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතනින් එක ප්‍රොඩක්ට් එකක් කාර්ට් එකට ඇඩ් කරගෙන අපිට බලන්න පුළුවන් මෙතනින් අපේ ප්‍රොඩක්ට් එක ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ඒ වගේම ක්වොන්ටිටි එක අපිට මෙතන ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේකට අදාළ කෝඩින් පාර්ට් එක මොකක්ද කියලා. දැන් මෙතන අපි කාර්ට් එකේ තියෙන ඊමේල් ඒ යූසර්ට සයින් ඉන් වෙලා ඉන්න යූසර්ට අදාළ කාර්ට් එකේ තියෙන ප්‍රොඩක්ට් ටික ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. එතකොට එතන මුකුත් සිලෙක්ට් වුනේ නැත්නම් එතන අපිට පෙන්වන්නේ ඩේටාබේස් එකේ මුකුත් නැති හින්දා අපිට මේ පැත්තේ රිසල්ට් එක 0 වෙනවා. එතකොට අපි පෙන්වන්නේ empty view එකක්. ඒ කියන්නේ කාර්ට් එකේ empty view එක. එහෙමත් නැතුව ඒ කියන්නේ ප්‍රොඩක්ට් මොනවා හරි සර්ච් වෙනවා නම් අපි පෙන්වන්නේ අපේ අපි හදාගෙන තියෙන ප්‍රොඩක්ට් එකේ ඩිසයින් එක view වෙන part එක. එතකොට අපි මේ ප්‍රොඩක්ට් එකේ රිසල්ට් එක අරගන්නවා. මෙතනින් අපි product underscore rs කියලා variable එකකට අරගෙන අපි ඒක මෙතන assign කරලා තියා ගන්නවා. ඒකේ details ටික. ඊට පස්සේ අපි මෙතනින් වෙනම ගන්නවා address underscore rs කියලා address එකට අදාළව අපි වෙනම result එකක් අරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි seller කියලා දාලා තියෙන product එකක් add කරලා තියෙන එකනාගේ name එක පෙන්වන විදිය. ඊට පස්සේ මෙතනින් අපි දාගෙන තියෙන product එකේ image එක. ඊට පස්සේ product එකේ title එක සහ color එක ඒ වගේ දේවල් අපි මෙතනින් දාගෙන තියෙනවා. මෙතනින් price එක, condition එක. ඊට පස්සේ මෙතනින් අපේ ship කියලා දාගෙන තියෙන්නේ product එකේ delivery cost එක. මෙතනින් දාගෙන තියෙනවා අපි cart එකෙන් product එකක් අයින් කරද්දී වෙන process එක හදන විදිය. ඊට පස්සේ මෙතනින් තියෙන්නේ අපි product එකේ price එක ඒ වගේ දේවල් show කරන විදිය. එතකොට අපි බලමු product එකක් add කරගන්නේ කොහොමද කියලා cart add වෙන විදිය. එතකොට මෙතනින් අපි මේ බටන් මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා පස්සේ මෙතනින් අපිට cart updated කියලා පෙන්නනවා. ඒ කියන්නේ product එකක් add කරන අපි මෙතන බටන් එකට on click එකක් දාගෙන තියෙනවා. add to cart කියලා function එකකින් අපි මේ function එකේදී add to cart process.php එක කියන එකට යනවා එන product එකේ ID එකත් එක්කම. එතකොට අපි මෙතනින් product session එකට user කෙනෙක් ඉන්නවද ඊට පස්සේ get method එකෙන් එන ID එක ගන්නවා. ඒ කියන්නේ product එකේ එහා පැත්තේ එන parameter ID එක. ඊට පස්සේ අපි ඒක PID කියලා variable එකකටත් ඉන්න user ගේ email එක umail කියලා variable එකකටත් assign කරගන්නවා. ඊට පස්සේ අපි මුලින්ම බලන්නේ card එකට ඒ product එකේ ID එකෙන් සහ ඒ user ගෙන් row එකක් තියනවාද කියලා. ඊට පස්සේ අපි check කරගෙන බලනවා ඒ product එක මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලනවා product එකක් ඒ ID එකෙන් cart එකේ ඒ userට තියනවා නම් අපි කරන්නේ cart එක update කරන එක. ඊට පස්සේ ඒ product එකෙන් සහ ඒ user ගෙන්
ඒ කාට් එකේ රෝ එකක් නැත්නම් අපි කරන්නේ කාට් එකට ඉන්සර්ට් කරන එක. එතකොට මේ තියෙන්නේ කාට් එකේ ප්‍රොඩක්ට් එකක් quantity එක change කරන විදිය. එතකොට මෙතනින් change quantity කියලා එන එකෙත් අපි ඒ විදිහටම ID එක අරගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් කරන්නේ ඒ get method එකෙන් එන quantity එකයි cart එක product එකේ ID එකයි අරගෙන අපි එතනින් cart table එකේ අපි update කරගන්නවා quantity එක සහ ID එක. එතකොට අපිට ඒක මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේ කරන මේ part එකෙනුත් කරන්නේ ඒක තමයි. එතකොට අපි එකක් අඩු කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන 1 කියලා පෙන්නන්නේ refresh එකටත් පස්සේ අපි product එක quantity එක වැඩි කරාට පස්සේ refresh කරාම පෙන්නන්නේ ඒ විදිහටම තමයි. එතකොට අපි මෙතනින් remove කරලා අය පාරක් ඇඩ් කරාට පස්සේ new product එකක් ඇඩ් කරා කියලා අපිට message එකක් alert වෙනවා. දැන් අපිට මෙතෙන් type කරලා කරාමත් අපිට බලා ගන්න පුළුවන් quantity එක change වෙන ආකාරය. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.